ඔන්න මට පීසා 12 දුකක් ඇවිල්ලා අද මෙයා මට පීස් එකක් හදාලා දෙන්න යනවා. අපි යමු මෙයා පීස් එක හදන විදිය බලන්න. මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඉතින් ආටත් හරියට පීස් එකක් හදාගන්න පුළුවන්. ගෙදර තියෙන බඩු වලින් තමයි මේ සේරම හදාගන්න. අපිට මේක හදාගන්න ඕන කරනවා ලුණු, සොසේජස්, තක්කාලි, මාළුමෙරිස්, මේ බ්ලැක් ඔලිව් කියලා කියන්නේ අන්න ඒවා. ඊට පස්සේ බෙදගත්ත චිකන්. පීස් එක ගොඩක් රහ වෙන්නේ මේ මොසරෙල්ලා චීස් එක දාපුවාම. සම්පූර්ණව පීස් එක හදන්නේ අද මම. එයාටයි අපේ බඩේ ඉන්න පුතු පැටියටයි තමයි මේ පීස් එක හදලා දෙන්නේ. පිටියකට ඊස්ට් දාලා හොඳට අනාගෙන විනාඩි 10ක් 15ක් හොඳට අනන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට වහලා තියලා පැයක් දෙකක් වගේ තිබ්බහම මෙහෙම පිපිලා එනවා. තව මේ පීස් එක අනනකොට පොඩි කෑලි වගේක් තියෙනවා. ඒවා දාන්න ඕනේ සුපර් මාකට් එකෙන් ඉල්ලපුවම දෙනවා. ඔරිගානෝ හරි ඔමිගාමෝ හරි මොකක් හරි කොහොම නමක් තමයි කියන්නේ මට හරියට මතක නැහැ. කලමනා ඔක්කොටම රුපියල් 500ක් 600ක් වගේ තමයි මට ගියේ. මොසරෙල්ලා චීස් එක නම් 450ක් වුණා. ඒකෙන් පැකට් දෙකක් ගෙනාවා. මොකද අපි දෙන්න පට්ට ආසයි චීස් දාලා හදන්න. අවසානයේ පට්ට රසයි පට්ට පෙනුමයි පට්ට ආසයි. ඔයාලටත් ආසයි තේ මේකක් හදලා කන්න. අර පිපුණ පිටියක අරගෙන ආය පාරක් අනන්න ඕනේ තද කරන්නේ නැතුව. අපි දෙන්නට එක පීස් එකක් මදි හින්දා තැටි දෙකක පීසා දෙකක් හදනවා. ටී-ෂර්ට් ගහන්න වගේ මිටින් උයන්න කරන්නත් පුළුවන්. හරි. දැන් ඉතින් මෙහෙම තැටියට දීලා තුනී කරගෙන වටේ ලයින් එක රවුමට එන විදියට කියන්නේ රවුමට ඉස්සෙන විදියට හදා ගන්න ඕනේ. දැන් මේක ගොඩක් තුනියට පෙවුනට අවන් එකට දාලා බේක් කරන ගොඩක් පිපෙන. මෙන්න මේ විදියට පොඩි සිදුරු ටිකක් දාගන්න. මේ වැඩිට ගෑරොප්පුවක් තිබ්බොත් තමයි හොඳම. ඒ අතර අපි අවන් එක ප්‍රී හීට් වෙන්න තිබ්බා. මේ දාන්නේ අපි ටොමැටෝ සෝස් මේකට පේස්ට් එක තමයි දාන්න ඕනේ. අපි පේස්ට් එකක් ගෙනාවා. ඒක පුස් කාලා. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා තිබිලා ෆ්‍රිජ් එක දාන්න නැතුව තිබිලා ඒක පුස් කාලා. ඉතින් තක්කාලි සෝස් තමයි දාන්න උනේ. අවුලක් නෑ රසයි. හරි ඉතින් මේ විදියට පීසා දෙකේම ගාගත්තා. 220 විනාඩි 10ක් විතර ෆ්‍රී හීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පීසා එකට මොසරෙල්ලා චීස් තමයි ඉස්සරලම දාන්නේ. සොසේජස් ටික ඊට පස්සේ දානවා. ඊට පස්සේ ඔහොම කලබන ටික ඔහොම දාලා ලස්සනට හදා ගන්න ඕනේ. කඩේ කනේ වගේ මෙහෙම නෙමෙයි චුට්ටයි තියෙන සොසේජස් කෑලි 3 4යි 5යි. ඔයාලට ඉතින් කැමති විදිහට කැමති තරම් කෑලි බෑලි දාලා හදා ගන්න පුළුවන්. පොඩි ගාණක් විතරයි යන්නේ. ඉතින් වයිෆ්ට එන දොළදුක් වලට එන කෑම ජාති මං යාට හදලා දෙනවා. ඒ වගේ වීඩියෝ ඉතින් සමහර ඒවා නම් කරන්න හම්බෙන්නේ නැහැ. මේක කරන්න ඕනේ කියලා හිතුණා. මොකද සමහර කට්ටිය දන්නේ නැහැ හදා ගන්න. එහෙමයි කියලා මං චෙෆ් කෙනෙක් නෙමෙයි. මේකත් මම YouTube එකෙන් බලලා තමයි පුරුදුනේ. කොහොම තැන් වලින් කෑලි ටික දාගෙන මෙන්න මේ විදිහට මාළු මිරිස් ටික ලස්සනට තියාගන්න. එතකොට මේක අවන් එකට දාලා බේක් වෙලා එනකොට ලස්සනයි. කෑමක් හදනකොට ඉස්සෙල්ලාම ඇහැනේ බිනවන්න ඕනේ. ඊට පස්සේ පාට. ඊට පස්සේ තමයි රස වලට යන්න ඕනේ. මේ තියෙන්නේ බ්ලැක් ඔලිව්. මේවා නම් ඔයාලට සුපර් මාකට් වල ගන්න තියෙනවා. අපි නම් සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර ඔලිව් ගෙනල්ලා කනවා. ඒවා හරි ගුණයි. හැබැයි මේවා පොඩ්ඩක් ගණන්. හරි. මේ විදිහට ලස්සනට තියාගෙන ආයෙ අපි දාගන්නවා චිකන් ටික. මොකද මේක උඩිනුත් ආයෙ චිකන් ටිකක් දානකොට කනකොට මාර ෆීලින් එකක් තියෙන එක මාර රසයි. දැන් නම් අවන් එක ෆ්‍රී හීට් වෙලා ඉවරයි. තව පීස් එකක් හදා ගන්න තියෙනවා. ඉතින් මේක නම් හදලා ඉවරයි. මේක හදලා ඉවරලා මේ විදිහට උඩිනුත් චීස් දා ගන්න ඕනේ. මෙහෙම චීස් දාගත්තාම මාර රසයි මේ පීසා. අපි නම් මාර රසයි මේ මොසරෙල්ලා චීස් දාලා පීසා කන්න. ඔයාලට ඉතින් ගෙදර අවන් එකක් තියෙනවා නම් පොඩ්ඩක් try කරලා බලන්න. තව දෙයක් දානවා වීඩියෝ කරන්න බැරුණා. අර පොඩි පීසා එකකට අපි අන්නාසි කෑලි දැම්ම උඩින්. මේකටත් චුට්ටක් දැම්මා. මොකද මෙයාට කන්න හොඳ නැති හින්දා. ඔන්න ඉතින් දැන් පීසා එකේ සම්පූර්ණ වැඩ ඉවරයි. දැන් තියෙන්නේ අවන් එකට දාලා බේක් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ සිදුවගේ 12 දුකට ඕනේ කිව්වේ පීස් එක හදලා ඉවර වුණේ. දැන් මේක ඉතින් බේක් කරලා ඉවර වෙලා ඔයාලට ලස්සන වීඩියෝ කෑල්ලක් ඉස්සරහට දාලා තිනවා. බලන්න කොහොමද හදලා ඉවරනාට පස්සේ ආවේ කියලා. මාර රසයි ආසයි දකින්නකොට කන්නත් ඉතින් ඔයාලත් හදලා බලන්න. තව කෑම ජාති හදනකොට වීඩියෝ අරගෙන ඉන්නම් ඔයාලට. ටන්ටඩන් ඔන්න තියෙනවා අපේ හදපු පීසා දෙක. අර පොඩි පීසා එකෙන් කෑලි කපලා ගෙදර පොඩි අය වගේක් හිටියා අයියලාගේ. එයාලට දුන්නා. තව දෙයක් කියන්න බැරුණා. මේක හදලා ඉවර වෙනකොට අවන් එකට දාන්න කලින් උඩින් ලුණු කුඩු ටිකක් පොඩ්ඩක් ඉහගන්න. රසයිනේ. අපි ඉතින් එයාගෙන් අහලා බලමු කොහොමද රස කියලා. ඒක නම් මාරම රසයි. එයා හදන හැම කෑමක්ම රසයි තමා වටන. මට වඩා රසට එයා කෑම උයන්න දන්නවා. එහෙනම් ඉතින් ඔයාලගේ හස්බන්ඩ්ලටත් මේ වගේ චූටි වදයක් දීලා රස කෑමක් හදාගෙන කන්න.